යාළුවනේ SL2 TV මගේ YouTube channel එක subscribe කරලා මට පොඩි සහයෝගයක් දෙන්න හොඳේ. අක්කේ අයියේ නංගියේ මල්ලියේ තව සල්ප මොහොතකින් උඩපළ ගත්තත් වට්ටක්කා සංවිධානයේ විසින් සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවය පටන් ගැනීමට සියල්ල සූදානම්. නියමයිනේ. හා එහෙනම් අපිට අග්ගාලා යන්. දැන් තමයි සෙනඟ පිරීලා ඇති. හා යන් අම්මි. ඉතින් හැකි විගසින් රෙද්ද ඉල්ලේ ටොනිප්පියන් ක්‍රීඩාංගණයේ වෙතට ඔබ සැමට ආරාධනා කර සිටිනවා පැමිණෙන ලෙසට. යන් අම්මි ඉක්මනට. මේ මේ පොඩියකෝ ඔය පොල් තෙල් පාන බලන්න ඔළුවදී අයියෝ ගොම්මැට්ටා බල්ලෝ පටන් ගනි. හරි බං දැන් මොකද මුලින් පටන් ගන්නෙ? යකෝ උඹ නිවේදකයා නේද? පොඩ්ඩක් කල්පනා කරපන් මුලින් පටන් ගන්නේ කොහොමද කියලා. හරි බං පොඩ්ඩක් හිටපන් ඉතින්. සූර්යා අර රාශියේ සිට මේ රාශියට මාරු වුණ හින්දා අපිට අවුරුදු කුමාරයා ආවා. අයියෝ පොල් බූරුවෝ. තොට පිස්සුද යකෝ? ආ? සූර්යා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා. නේ මන් දන්නේ උඹ ගම කනවනේ යකෝ හොඳ වෙලාවට කාටවත් ඇහුන්නේ. ඔය රෙද්දවල් කියන්නේ නැතුව මට තරඟ පටන් ගනි. දැන් පොල් තෙල් පාන්න පත්තු කරලා ඉවරයිනේ. හරි බං අපි මිනිස්සුනේ චුට්ටක් වැරදෙනවා තමයි ඒම. හරි මම පටන් ගන්නම් දැන් රෙද්ද. හොඳයි ක්‍රීඩා ලෝරි රසිකාවියනි. උඩපළ ගත්තත් වට්ටක්කා සංවිධානයේ විසින් 91 වෙනි වරට සංවිධානය කරන 91 නෙමෙයි යකෝ 12 වෙනි වරටත්. සමා වෙන්න 12 වෙනි වරට සංවිධානය කරනු ලබන මහා බක් මහඋලෙල පටන් ගැනීමට දැන් සියල්ල සූදානම්. උදේ ඉඳලා හවස් වෙනකන් නටලා ගයලා විනෝද වෙලා තෑගි දිනා ගන්න. අපිත් එක්ක රැඳලා ඉන්න. ඉතින් ගම හරහා දුවන්න. ඇස අලියාට තැබීම. අයියෝ පිස්සු නටන්න බෝයි. ඇස අලියට නෙමෙයි බං. අලියට හැ තැබීම. අනේ පලයන් යන්න. වල්ල ඇට ගණන් කිරීම. වල්ල නෙමෙයි යෝයි. සමා වෙන්න ලබ්බේ ඇට ගණන් කිරීම. පිස්සෙක්. ඒ ගමන ලබ්බේ ඇට ගණන් කිරීමලු. අයියෝ. එහෙනම් කියපන් මොකද්ද කියලා? ගස් ලැබු ගෙඩිය ඇට ගණන් කිරීම. ගස් ලැබු ගෙඩිය ඇට ගණන් කිරීම. ගල් බනිස් කෑම. අන්ධයාට ගොම කැවීම ආදී තරඟ රැසක් පැවැත්වීමට සියල්ල සූදානම්. මූණන් අම්මපා ගල් මාළුවේ. එහෙනම් බං මුලින්ම ගම හරහා තියමු. නෑ ගම හරහා නෙමෙයි රට හරහා තියපන්. නේ මී හරකා. පටන් ගනින් බං මගේ මුණ දිහා බලන්නේ මොන ලබ්බකටද? හොඳයි එසේනම් අපේ බක් මහඋලේ පළවෙනි තරඟයට අපි ප්‍රවිෂ්ඨ වීමට නියමිතයි. එහෙනම් ඔන්න මෙන්න කියලා පටන් ගමු ගම හරහා දිවීම විවෘත. අනේ මගේ සුදු තාත්තියෝ පරිස්සමට දුවලා එන්න. හරිද? දිනන්න ඕනේ මයි අම්මා. අම්මා. ඔයා බය වෙන්න එපා මගේ සුදු අම්මියෝ. මං කොහොම හරි දිනනවා අනිවාර්යෙන්ම. අනේ මගේ රන් කැටියා. අම්මා. මේ සුදු අම්මිලා සුදු තාත්තිලා මේ පස්සේ ලව් කරගන්න හරිද? මේ තරඟයක් දැන් තරඟ පටන් ගන්නයි හදන්නේ. අයියෝ චූටි පුතා ඔයා තරඟට යන්න. ගිහලා දිනලා එන්නකෝ. මටත් දුවන්න තිබ්බා. මම නිවේදන පට්ටම ගහන්න ඉන්නේ. ඔන්න ඔක වෙන කාට හරි නිවේදන කරන්න දීලා ඔබ දුවපන්. අඩෝ ඇන්ටි කතාව ඇත්ත. අපි දුවමු. ඔයාලා දුවන්න මම නිවේදනය කරන්නම්කෝ. මේ ඉන්න සුපිරි පොරක්. මේ නෝඩේ මා දුවනවා. අනේ ඕයි තොටෝයි කරගෙඩියක් වගේ තනි බඩ තියාගෙන දුවන්න පුළුවන්ද? ඔය අවස්ථාව පොඩි එකෙක්ට දීපන්. උඹ ගිහිල්ලා අර ගෙදර ලැට් එක හොදලා දාපන්. නේ මන් දන්නේ බඩ තනි මුට්ටි ගිලේ. අනේ මේ කට වහගෙන හිටපන් ගෑණියේ. ඇති අප්පා. උඹලාගේ ඔය පවුල් ප්‍රශ්න ගෙවල් වලට ගිහිල්ලා විසඳ ගනි. මෙතන මේ තරංගයක්. අනේ මන් දෙයිති දුවලා වරෙන්කෝ බඩ කටපුක මේ ලෙලි ගවාගෙන. ආනෝනේ. ඔයා කියනකන් හිටියේ. අයියා එහෙනම් දැන් පටන් ගමු. මේ මට දුවන්න ඕනේ. අනේ මේ නාකි වඳුරෝ. තමුන්ට ඕනේ ගම හරහා දුවලා ඉලට ටික කඩා ගන්නද? කුඩු කර ගන්නද ඕනේ? ඊට පස්සේ සිද්ධාලේප ගා ගන්නද ඕනේ? පත්තු බඳින්න ආසයිද? අනේ නිකන් පැත්තකට වෙලා ඉන්න හැරමිට්ටා තියාගෙන. යකෝ මේ මටත් හොඳට දුවන්න පුළුවන් ගෝයි. ඉස්කෝලේ කාලෙත් හොඳට මම දුවලා ඉන්නේ. උඹලා දන්නේ කෙහෙල්මල. උඹලා දන්නේ ඉටි ගෙඩිය. මේ නාකීන්ට තියෙන පුදුම විසයක් නේ බං. කට වහගෙන හිටපන් බං. අපේ සීයාට තරහ ගියාම මහාන්තරේ විශාල වෙනවා. එහෙනම් කට්ටිය සූදානම් වෙන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙම කෙලින්ම ගිහිල්ලා රට කජ්ජමාවතේ ගිහිල්ලා තුඹ කරවිල සෙත්ත පෝච්චි වත්තෙන් ගිහිල්ලා දියලුම දිය ඇල්ලෙන් බඩගාලා පොටි ඇද්ද සමනලය පාරෙන් ගිහිල්ලා ආපහු 18 වංගුවෙන් වට 10ක් කැරකිලා මෙතෙන්ට කෙලින්ම එන්න ඕනි. තේරුණාද කට්ටියට?
තේරුණා. හරි එසේනම් 3යි 2යි. ඔය ඔහොම නැවතිය කොහෙද ඔය දුවන්නේ? යකෝ තාම දෙකට විතරයි ගණන් කරේ මේ පොඩි එකක් දුවන්නත් පටන් අරගෙන. ඒයි අනේ මට සමාවෙන්න ඕනේ. මගේ මහපට ඇඟිල්ල ආරාතන තිබ්බ මේ කළු ගල් කෑල්ල වැදිලා මා මෙතනට පියාඹගෙන ආවා. උඹ කාටද බල්ලෝ ඔහොම බොරු කරන්නේ? කපටි කෛරා ටික ගස් කබරය. හරි ඉතින් පොඩි අකට තැබවල් වෙනවා. එසේනම් ඔන්න 3යි 2යි 1යි. චූටි පුතා come on. Oh my god මගේ සුදු මහත්තයා come on. දුවපල්ල විජාට. හහා චූටි පුතා දුවන අයියෙන්. ඔව් අපිට පෙනී යනවා අපේ තරංකරුවන් පුදුම තරගකාරීත්වයක් පෙන්눔 කරන්නේ. නෝන්නේ. මොකද මහගෑණී hina වෙන්නේ? තමුසේ තාම මෙතන දෝයි. අර වයසක මිනිස්සෙක් දිව වයසක මිනිස්සෙක්. මහත්තයා ටිකක් හයියෙන් දුවන්න. කලගෙඩියක් වගේ තඩි බඩක් තියාගෙන කොහොමද දුවන්නේ නිවේදක මහත්තයෝ? අනේ මන් දන්නේ. අනේ නිකන් කට වහගෙන හිටපන් යෝදියේ මගේ මේ කකුලට කක්ක බෙට්ටක් පෑගුණා. ඕක මම මේ පිහිද යන්නේ මේ තනකොළ පිස්සේ. මේ ඔයි. ඔහොම ගියත් නම් බබා හම්බෙයි උඹට. මං කිව්වනේඩෝ උඹ ඵලයන් බම් මෙතනින් මට දුවා ගන්න පුළුවන්. තව ටිකයි 18 වංගුව තියෙන්නේ. මට 10ක් යන්න තියෙනවා කමන්නේ. උඹ ඵලයන් බම්. අරුන් ටික තාවනේ. ඵලයන් බම් මට මහන්සි බං. නැගපන් මං ඔච්චර දුක් විඳින දුවන්න. නැගපන් මම මේ ගිහිල්ලා දාන්න චුට්ටක් දුර. කවුරුත් නෑ බං මේ පැත්තේ. නැගපන් උඹ. හඩෝ ඕරගලා දිනන්න බෑනේ බං. උඹ ඵලයන් බම් මුසම්බිල්. උඹ ඵලයන්කෝ. අනේ වරින්නකෝ නැගපන් මේකට ඇවිල්ලා. උඹට heart attack කියවවොත්. උඹ දුවන්න ගිහිල්ලා. කවුරුත් නෑ බං අන්තිම නැගපන් බං. මාන්සියෙන් එපා බං ඔහොම. උඹ තවත් කෙට්ටු වෙයි බං නැගපන්කෝ. නැගපන්කෝ ගස්ලබ්බෝ. දැන් මට මල පැනලා ඉන්නේ හොඳේ නැගපන්කෝ විජාඩ. උඹ ඵලයන් බම් මට පවුනොදී මට දුවා ගන්න දීලා. පපුවත් රිදෙනවා හොඳට බලන්න. අලෝ නැගපන් හික්කෝ. හරි බං එන නගින්න. එයි බං මුගෙන් තියෙන මාරවද යන ගෑණියෙක් වගේ. අජුට ඉස්සරහට ගනින් තුනෝක. පරිස්සමට නැගපන් මයි අම්මා. තෝගේ කෙල්ලටත් වඩා මටනේ බං ආදරේ. එහෙම තමයි බං බොක්කේ යාළුවෝ. මැනික හයියෙන් අල්ලගන්න මාව. කවුරු හරි දකිත් දන්නේ බං. මේ විජහට ඵලයන් එහෙනම් ටක් ගාලා පොඩි දුරකට දාපන් හොඳේ. හම්බෝ දැන් දුවලම හතියකෝ. තාම පොටි ඇද්ද සමනලයා පාරේ. අයියෝ මෙහෙම යද්දි සමනලයා පෙනෙයි මට. අයියෝ මට බෑ බං තවත් දුවන්න අනේ. මොන පුකකට දුවන්න ආවද මන්දා. බල්ලෙක්වත් වෙනවත් දන්නේ පිටිපස්සෙන් කවුද යකෝ හති දාන්නේ? මේ අර පොලින් පෙනපු පොඩි කස ලබ්බනේ යකෝ. මොකෝ අයියා දුවන්නේ නැද්ද? හති අයියා හොඳටම අම්බේ මහන්සි බං මට මේ දුවා ගන්න බෑ. මේ කකුල් දෙක හොඳටම ලෙලිපතුරු ගිහිල්ලා. මේ මහපට ඇඟිලි වල මේ බලපංකෝ. තෝ ඉඳ ගනින් කොන්නොතනින්. ඒ මකටයි අයියා. ඒකෙන් බොට වැඩක් නෑනේ බං. ඉඳ ගනින් කොතනින් මං කිව්ව මහලා. අයියා දුවන්න පරක් වුණා නෑ අයියා මට බෑ අයියා මම ඉඳගෙන ඉන්න. දුවා ගන්න එක කොයි වෙලෙත් කරගන්න පුළුවන් නේ බං. ටිකක් ගිමන් හැරලා යන්. මහන්සි දුවන්නත් බෑනේ. මේ අර මොකද්ද බං අර අපේ ඉස්කෝලේ කෙල්ලෝ ටිකක් එකතු වෙලා කරන්නේ හැම වෙලාවෙම සෙල්ලම. මම මේ දැකලා තියෙනවනේ බං ඔය මේ 7 8 පන්ති වල කෙල්ලෝ ටික හැම වෙලාවෙම බැලුවොත් මේ ඒක තමයි කරන්නේ. මේ අයියා කියන්නේ මේ පිප්පිත් බමුණෙක් වත්තට බැලලා. අන්න හරි ඒක තමයි බං ඒක තමයි. ඒ බං අපි දෙන්නත් කරමුකෝ බං මං ආසයි බං ඒක කරන්න. කරමු අයියා. මේ මොකක්ද දැන් මුලින්ම කරන්න ඕනේ? අයියා අද්දක ඉස්සරහට තියන්නකෝ. මට ඉතින් සම්පූර්ණම සින්දුව මතක නෑ අයියා. හරි උඹ දන්න දේ කියපන්කෝ. හරි එහෙනම් ඔන්න. පිප්පිත් බමුණෙක් වත්තට පැනලා වද මල් කාලා සීලවතී සිල් අරගෙන මාලවතී මල් අරගෙන. දැන් නම් යකෝ යටිපතුල් දෙකත් එක්ක හොඳටම රිදෙනවනේ අම්බේ. තවත් නම් දුවන්න බෑ. අම්බෝ. අරකි කිව්ව කතාව ඇත්ත. මම මෙහෙම ගියොත් මට බබා හම්බෙනෝ ෂුවර්. අම්මට සිරියා. අම්මට සිරි වල්ල යකෝ. බුදු අම්බෝ මෙච්චර පතවල්ලා බීච් එක. බුදු අම්මේ.
කවුද යකෝ ඒ? සබ්‍රාණි අංකල් දුවනවා වගේ. නෑ යකෝ මම බඩ ගන්නවා. අයියෝ තෝද යකෝ පිටිපස්සෙන් එන්නේ. අපෝ සබ්‍රාණි අංකල් ඔහොම දුවලා නම් මදියා. හොඳට ගැම්මට දුවන්න ඕනේ. මේ ඕයි. කාටවත් කියන්න එපා හොඳේ. උඹ කිව්වත් වගේ ගැම්මට තමයි යකෝ මං ආවේ. ඔය ගැම්මට එනකොට මට මොකක්ද උනේ කියලා දන්නවද උඹ? නෑ මොකක්ද උනේ? පහළ වෙලගාව ගෑණියෙක් හිටියනේ නනා. මං ඉතින් මේ පඳුරක් අස්සට වෙලා හොරෙන් බලාගෙන හිටියා. ඒක මාව දැකලා මෙන්න පතවල්ලූරෙක් කියලා අයියෙන් කෑ ගැව්වෝකි. ඊට පස්සේ ඒකගේ අතේ තිබ්බ පණිට්ටුව අරගෙන මගේ පස්ස පැත්තට නෙලලා දැම්මා. ඊට පස්සේ පණිට්ටුවේ තිබ්බ යකඩ ඇනේ ඇනිලා මගේ පස්ස පැත්ත ඉල්ලුණා ඕයි. අංකල් අංකල්ලත් කරන්නේ මා චාටර් වැඩනේ අංකල්. ලැජ්ජයි අංකල්. ඉන්ටකෝ මම සිරියලා තනන්නද කියන්නේ? ඉතින් මට ගල් සියඹල දෝයි. කියපන් උඹලගේ නැන්දට කියපන්. ඒකි පුකුඩ දාගෙන හිනාවේ මට වෙච්ච දේ අහලා. හනේ අංකල් මේ දුවන්නේ නැතේ? දුව තමයි යකෝ මං හිටියේ. අර වල්ල දැකලා මම නැවතුණා. වල්ල දැකලා? ඔව් ඕයි අර තියෙන්නේ අතන. මොන වල්ලක් ගැනද මේ අංකල් කියන්නේ? මට නම් මොන වල්ලක්වත් තේන්නේ මොකක්ද කියන්නේ? වල්ල අර තියෙන්නේ බං කිරිකිරියට. මොනවා කියවනවද මන් දන්නේ. අර වල්ලෝයි අර කුරුම්බ වල්ල. අංකල් කුරුම්බ වල්ලක් ගැනද මෙච්චර වෙලා කිව්වේ? අයියෝ මං ඒත් බැලුවා වල්ල ගාද්දි මොකද්ද කියලා. අනේ මගේ සුදු පුතේ අර කුරුම්බ වල්ල බාලා දීපන්කෝ බං. අංකල්ට පිස්සුද අංකල් මේ ගම හරහා දුවන අස්සේ මේ කුරුම්බ වලු බාන්න පිස්සුද? පිස්සු නැත්තම් ෂෝක්. කියපන් කොහොමද කියලා මේ කුරුම්බ වල්ල දැක මම දුවන්නේ. අනේ කඩලා දීපන්කෝ පුතේ. අංකල්ලා තනේ මන්න අංකල්. අනේ කොල්ලෝ අර වල්ල බාලා දීලා ඵලයන්කෝ කොල්ලෝ. මම උඹට 725 බුල්ටෝ එකක් කරන් දෙන්නම්. අරකිට පිස්සුද මන් දන්නේ මගේ කනටත් වතුර ගියා. පුතා දුවන්න. අයියෝ පුතා මොකෝ පුතා මේ කෙල්ලෙක් වගේ රටාවට දුවන්නේ. ඉක්මනට දුවන්න අපේ ඉක්මනට ගොඩාක් දුර ගිහිල්ලාද පුතා. මං අර පහළ නිදගාරින් වතුර බාස්කට් දෙකක් පුරන් ආව උඹලට ගහන්න. අපේ ගාලා හොඳට නාලා ගියේ. පුතා ඊට වතුර එකක් නාලා යන්න. වතුර ටිකක් ඇඟට වැටුනම තමයි කොල්ලෝ. ඇඟට පණක් කියන දුවන්න. මෙහෙන වතුර ටිකක් ගාලා යන්න. අනේ නැන්ද මේ වතුර නම් ගහන්න හදන්න එපා. හොඳේ අම්බෝ මේ අම්බේ. අර අමුකුඩුමුකෝ අමල් ඩුමල් අංකල් ඉන්නේ. ඒකේ පොඩි එකී ඉන්නේ. ඒ පොඩි ගස් බැල්ලි මේ හෝස් එක අරගෙන මාව නෑවුවා කියන්න ඕන නැන්දි. මගේ කනට වතුර ගියා අම්බානෙට. මේ ඉන්න බෑ දැන් කන කලාඳුරුත් එක්ක මේ වැටෙනවා. නේ අම්බෝ ඉන්න බෑ වේදනාව. පිස්සු ගෑණි එකේ කියන්නේ මන් දන්නේ මම හොඳටම බැලලා ආවේ අයියකෝ. අයියෝ කොල්ලෝ. ඕයි ඉතින් සාමාන්‍ය දේවල් නේ බං. ඕච්චර හිතන්න ඕනේ නෑ. මේ වතුර බාස්කට් එකෙන් නාලා ඵලයක්. අනේ නැන්දි මේ මට පාඩුවේ යන්න දෙනවද? අනේ මෙන්න මෙහෙ නෝයි වතුර ටිකක් නාලා යන්න. මම සාදිය කරේ තියාගෙන ගියේ යකෝ වතුර ගේන්න. මෙහෙ නෙම. අනේ මේ නැන්දි මගේ මල පන්න ගන්න එපා. මං කිව්වට සරයක් බෑ කියලා මට යන්න දෙනවා. නෑ එහෙම යන්න දෙන්නේ. නෑ මම වතුර ටිකක් නාලාම තමයි යවන්නේ. අනේ මේ නැන්දි මගේ අකවුස ගන්න එපා. මට නැන්දලාගේ අත්ත මුත්ත පනත්ත කිත්ත කිරිකිත්ත මතක් කරනවා දැන් හොඳේ. මට පාඩුවේ යන්න දෙනවා මෙතනින්. ඔන්න පුතේ එහෙනම්. අනේ බුදු නැන්ද එපා කියන තැනකට වදින්නම් අයියෝ එපා. අනේ හෙනෝ මෙතන මාවනාවන් මේ වල්ලීරි. ඒ කොල්ලෝ අර බාස්කට් එක පියාඹල ගියානේ බං. ඔව් පියාඹල ගියා තමයි තඩි වල්ලීරි. මං තමුන්ව තුඩ යවන්නද ඒ විදිහට? කට්ට වහගෙන මට පාඩුවේ යන්න දෙනවා. මූසල ගෑණි. අනේ මට සමාවෙන්න පුතේ. සමාව ගහගනි රෙද්දාස්සේ. නෑ සෝරි සාරියාස්සේ. දුවනවා ඉවරයක් නෑ මොන රෙද්දක්ද මන් දන්නේ නෑ යකෝ. අම්බේ සිද්ධාලේ පෝනේ. හරි නම් මේ වයසක මට මුම් වෙනම තෑග්ගයක් දෙන්න ඕනේ යකෝ. මේව දුවනවට සෙල්ලන්ත කොල්ලෝ. පෙෂර් පෙත්තවත් තරන් ඉන්න බැරි වුණානේ ඕයි. අම්බේ ඔලු ගෙඩිය යකෝ.
අම්බෝ කොල්ලෝ මේ කුරුම්බවල තියෙන රස අංකල් හිමින් බොන්න හිරනේ. ඇත්තමයි කොල්ලෝ උඹට අම්මට සිරි වෙන්න පිං අත් වෙනවා කොල්ලෝ මේ වල්ල බාර දුන්නට. උඹට කුරුම්බ වතු 100ක අයිතිකාරයෙක් වෙන්න ලැබෙන්න ඕනේ පුතේ. හොඳයි ක්‍රීඩා ලෝලී හිත මිතුරනි. අපේ අවුරුදු උත්සවයේ දෙවැනි තරඟය දැන් පටන් ගැනීමට සූදානම්. කෝ බලන්න අලියට ඇහැ තියන්න ආපු කට්ටිය ගැම්මට හූවක් දෙන්න. හුක්කේ. බුදාම්මෝ පොලිම. අලියෙක්ට ඇහැ තියන්න මෙච්චර දිග පොලිම. පෙරේදා මේ කනත්තේ බල දාපු ටෙකන වල්ලපු අංකල්ගේ සෝන ගාවට වෙනකම් දිග පොලිමනේ බං. ටෙකන වල්ලපු එක් නෙමෙයි මීමින්නෝ. ආඩෝ මේ පෙරේද නැති උනේ ටෙකන වල්ලපු අංකල් නෙමෙයිද? අර මේ කුසුමාච්චිලා ගෙදර මේ කරත කොළඹන් ගහ තිබ්බේ ඒ ගහේ නැගලා මේ අඹ කඩන්න ගිහිල්ලා නේද වැටුණෝක? තොට මාන්දමද බං? කුසුමෙක්ගේ කරත කොළඹන් අඹයක් ගැන නෙමෙයි බල්ලෝ මම මේ දැන් කියන්න හදන්නේ. තෝ දැන් මොකද්ද මෙතන කරන්න හදන්නේ? ඇයි බං ඔටුවෝ? තොට පේන්නේ නැද්ද? අලියට හැදියන්න හදන්නේ දැන්. යකෝ අලියට හැදියන්න කෝ අලියෙක්ගේ ඇහැ? ඇහැට තමයි ඉතින් තියන්නේ. අර තමුසේ මොකද්ද ওই වයිට් බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ? අලියෙක්. අනේ ලොන්තපඩ හාල්මැස්සෝ. තෝ ඇඳලා තියෙන්නේ අලියෙක්ගේ පුකක්නේ. අම්මට බාස්මති කිව්වලු යකෝ. ආඩෝ සිරාවට මම එච්චර හිතුවේ නෑ අලියෙක් වඳින්න කිව්ව හින්දා මම අලියෙක් වෙන්නා. ඒ සෝරි බං. කෝ පුතේ අලියගේ හොඬ වැල. කෝ පුතේ අලියගේ ඇස් දෙක. හරියට ඇඳපන් බං අලියෙක් හරියට ඇඳපන්. ඒ ආඩෝ මේ මිනිස්සු ඉස්සරහා මාව චාටර් කරන්න එපා බං මං අඳින්නම් ඉතින්. ඉතින් ඇඳපන් විජහට. සමාවෙන්න ඕනේ ක්‍රීඩා ලෝලී හිතවතුනි පොඩි අකරතැබ්බවල් වෙනවා ඉතින්. ඒව ගණන් ගන්න එපා වැඩි. අඩෝ වෙන්න බලන්න මං අලියෙක් වෙන්දා. අඩෝ ඉතින් ඔය ඉන්නේ සුපිරි අලියෙක්. අඩෝ එනවා පටන් ගමු බං. ඒ ලොකුවම පොලිම් පයින්න එපා. ඒ පොඩි එකෝ පොලිමට වරෙන් පොලිමට. මෙහෙමයි තරඟ කොන්දේසි ගැන කතා කරොත් S2 වහලා තමයි යන්න ඕනේ. S2 වහගෙන යන්න ඕනේ. S2 පියාගෙන යන්න ඕනේ. හරිද? මේ හරියටම අලියාගේ ඇහැට තමයි තියන්න ඕනේ පුතු. හරි? අලියාගේ කනටවත්, අලියාගේ බඩටවත්, අලියාගේ කකුල් වලටවත්, අලියාගේ පුකටවත් නෙමෙයි තියන්න ඕනේ. හරියටම අලියාගේ ඇහැට තමයි තියන්න ඕනේ. හරි එහෙනම් අපේ මුල්ම තරඟකරු වෙන්න. මල්ලි කොහේ ඉඳලා අපිත් එක්ක තරඟ වදින්න ආවේ? ලොකු අයියේ මම මේ අප්‍රිකාවේ නයිජීරියාවල ඉඳලා ආවේ. බුදු අම්මෝ අප්‍රිකාවේ නයිජීරියා කියන සෑහෙන දුරක් නේ මල්ලි. එච්චර දුරක් නෑ ලොකු අයියේ. නයිජීරියාවේ නයි හැමතැනම ජී කරලා තියෙන්නේ අයියේ. ඉතින් ගන්දස්සාරේ බෑ. අම්මට සිරි එහෙමද? මල්ලි එහෙනම් 9 වයසේ පොඩ්ඩක් අපිට කිව්වනම්? මගේ නම බුබ්බුලාකාර විපින් ක්‍රීම් මුද්දරස් පලම් ආරච්චිලාගේ කඩල බුවා චව්වා. මට ඒ ලස්සන නම දැම්මේ අපේ නයිජීරියාවේ රාබුකාපම් පිට්ටු ජී නැන්දා. අඩේ සිරාවට එහෙනම් වයස පොඩ්ඩක් කියන්නකෝ. මට අවුරුදු 13 ලබනෝ මේ අවුරුද්දට. අනේ ගැටවර තරුණයෙක් නේ අලියට ඇහැ තියන්න ඇවිල්ලා තියෙන්නේ. මල්ලිට හොඳට අලියට ඇහැ දීලා පුරුදුයිද? ලොකු අයියේ ඉතින් මගුලක් දොඩවනවා. නයිජීරියාවේ අපේ ගමේ ඉන්න සේරමාලීන්ගේ ඇස්වල කබයින් කරන්නේ මම. අඩේ සිරාවට ඔව්. ඒ ඉන්න අලීන්ගේ ඇහැට රොඩක් ගියාම මම තමයි අයින් කරන්නේ. ඉතින් මට මේක මහ ලොකු වැඩක් නෙමෙයි. රමුටන් ගෙඩියේ ලෙල් අයින් කරනවා වගේ ලොකු අයියේ මට මේ වැඩ. හෝ ඒක නම් හොඳට පේනවා. මල්ලි එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ තරඟට යන්නේද? මේ මල්ලි එහෙනම් හොර කරන්න බෑ. හොඳේ ඇහැ පියාගෙන යන්න. අනේ අයියෝ නෑ අයියා. මේ කන්නාඩි දාන මට ඉතින් S2 වැහුවත් එකයි නොහැව්වත් එකයි. 3යි 2යි 1යි. අයියෝ මට මුකුත් පේන්නේ නෑනේ. ඒ කොල්ලෝ වමට දැන් දකුණ කකුල් තියන්. දකුණ මට පේන්නේ කිසි දෙයක්. ඔව් අපේ තරඟකරුවා කෙමෙන් ලං වෙනවා අලියට. ඇත්තටම අපිට පේනවා හොඳ තරඟයක් දෙනවා. අනේ දැන් කවුරු හරි මට කියන්නකෝ මම ගිනි බෑල්ද කියලා. තාම නම් මල්ලි ඔයා ඇල්. අලිය දුවන්නේ නෑ මල්ලි. හිමින් යන්න. ඒ පුතා පොඩ්ඩක් වයඹට කැරකිලා යන්න. වයඹට පොඩ්ඩක් කැරකිලා යන්න.
නැත්තම් ඔයා ගිහිල්ලා පැටලෙනවා කෙලින්ම. ඔව් අපිට පෙනී යනවා අපේ කඩල මල්ලියා. හොඳ තරගයක් අපිට ලබා දෙනවා. මේ කොල්ලෝ තව චුට්ටක් වමට බර වෙලා යන්න. අනේ මට මුකුත් පේන්නේ නෑනේ අනේ. හරියට කියපල්ලකෝ. වමටද දකුණටද යන්න ඕනේ නැත්තම් වයමටද යන්න ඕනේ කියලා. හරි මල්ලි පුතා තව අඩියයි. ඒ නෝනේ අර ජංගි කොටා තියයි අලිය ගැහැට තියයි. ඉරිසියා කරන්න එපා බල්ලෝ. තමුන්ටත් ඉන්නවනේ මේ වයසේම කොල්ලෙක්. නාකි මීමින්න. හරි ඉතින් මේ බලන්න මගේ S2 කඳුළු. මල්ලි දැන් ඔයා ගිනි. තව චුට්ටයි මල්ලේ. අනේ මන්දානේ. හරි මල්ලි තියන්න ඉතින්. ක්‍රීඩා ලෝලි හිතවතුනි ඔබට පේනවා. කඩල බුවා චව්වා මල්ලියා. දැන් අලියාගේ පස්ස පැත්තට තමයි ඩොට් එක තිබ්බේ. අයියෝ මල්ලි මොකෝ උනේ මේ ඇස් දෙක අරලා බලන්නකෝ. අනේ මං අලියාගේ කක්කි පැත්තටනේ තියලා තියෙන්නේ අනේ. මේක අසාධාරණයි. මල්ලි අපි ඉතින් කිව්වේ අලියාගේ පුකට නෙමෙයි අලියාගේ ඇහැට තියන්න කියලා. ඒක තමයි කියන්නේ අලියට ඇහැ තියනවා කියන එක ලේසි නෑ නේද? ඒකයි. හොඳයි එසේනම් අපගේ ඊළඟ තරඟකරු. අනේ බුදු අංකල් කියන තැනකට වඳින්න. අංකල්ට එහෙම මේ බීඩි බිබී මේ අලියට ඇහැ තියන්න දෙන්න බෑ. හොඩෝ ඒ අපේ තාත්තා බං. තාත්තා හරි බාප්පා හරි. මේ ලොකුන්නේ එක්ක ඔයා බීඩිය බීලා තරඟ කරන්න. එහෙම නැත්තම් තරං කරාට පස්සේ බීඩිය බොන්න. හොඩ ඔන්න ඔය තරං කරන්න දීපන් බං. එහෙම බෑනේ බං. මිනිහෝ කන් ඇහෙන්නේ නැද්ද උඹගේ? අර බීඩිය බොන එක නවත්තපන්. මේ තරංගයක් යකෝ. හරි මල්ලි එහෙනම් මම බීඩිය පස්සේ බොන්නම්කෝ දැන් තරං කරලා ඉන්නම්කෝ මම. නිදහසේ බීඩියක්වත් බොන්න නේ. අනේ තෙල්ලූරෝ. ඒ මල්ලි කෙනෙක් නෙමෙයි ඔය. ඒ තමුසේගේ පුතාගේ වයසට කොල්ලේ. පුතා කියලා කතා කරපන්. හරි නෝනේ මල්ලි කිව්වොත් මොකද පුතා කිව්වොත් මොකද? එහෙම නේද මල්ලි පුතා? අනේ ඉතින් අංකල් මට කියලා අංකල්ගේ අම්මා මතක් කරගන්න හදන්නේ. හරි එහෙනම් නමගම පොඩ්ඩක් කිව්වන. මගේ නම තමයි කඩිකුලප්පු වෙන්ඩ තිලකලාගේ සමන් කුමාර සම්බ්‍රාන්. මගේ යාළුවෝ එහෙම මට ආදරයට කියන්නේ සම්බා මෙහෙවරෙන් සම්බා. අංකල්ලට ඉතින් සම්බහාල් වලින් අඩුවක් නැතුව ඇති නේද අංකල්? අනේ ඔව් මගේ වයස මට දැන් අවුරුදු 45ක් වෙනවා. හරි එහෙනම් අපි දැන් තරංග කරන්න පටන් ගමු. කෝ හොඳ බබා වගේ S2 පියාගන්න ඉස්සෙල්ලා. ඔන්න පියාගත්ත S2. දැන් නම් මට මොනවත් පේන්නේ කිසිම දෙයක් පේන්නේ. හරි අංකල් දැන් මේ කීයද කියන්නකෝ. මට හිතෙන්නේ දෙක. හරි එහෙනම් 3යි 2යි 1යි. ඔව් දැන් අපිට පේනවා සම්බ්‍රාණි මහත්තයා අලියට ඇහැ තියන්න චුට්ට නගාගෙන හැටි. කෙලිම. ඒ නෝනේ දැන් තියන්නද අලියට ඇහැ? අයියෝයි තාම මේ අඩි දෙකයි ගියේ. තව යනවා ඉස්සරහට චුට්ටක්. ගෑනු වගේ බම් බොලා. දැන් හරිද කියපන්කෝ බං ගෑණි. යනම ඉවරයක් නේ. අයියෝ මැටි හරව තව යන්න ඕනේ. ඔව් දැන් අපිට පෙනී යනවා සම්බ්‍රාණි මහත්මිය ඔයි මහත්මිය නෙමෙයි බං මහත්මයා. අඩෝ සෝරි බං මට වැරදුනා. මේ ඔව් දැන් අපිට පෙනී යනවා සම්බ්‍රාණි මහත්මයා අලියට කෙමෙන් ළඟා වෙන ආකාරය. දැන් හරිද නෝනේ? අයියෝ නෑ මැටි කිඹුලෝ. ටිකක් දකුණට ඇලවෙලා යනවා. අයියෝ මන් දන්නේ ගම කනවා මේ අකා. මේ මහ ගෑණියෝ බැඳගත්ත දවස් ඉඳන් මං යන්නේ වැරදි පාරේ. කවදාවත් හරි පාරේ ගියේ නෑ. පව් ඉතින් අපි වගේ අහිංසක පිරිමි. යන කඩවාගෙන. දැන් හරිද? තාම නෑ. නියමයි සම්බ්‍රාණි මහත්මයා තව ටිකයි. හඩේ දැන් තියන්න දැන් තමයි හරිම වෙලාව. දැන් තියන්න. තියපන් මිනිහා තියපන්. තියන්නනේ. අප්පට හාල් මැස්සු තෙල් දාලා කිව්වලු යකෝ කොහෙද ඔය තිබ්බේ? අයියෝ අලියාගේ කකුලට නේද තිබ්බේ මේ යකා. අයියෝ බුදු අංකල්. අයියෝ මේ මගේ මීගොන් නාම්බේ. මාත් බැඳගත්තන මූව. අනේ අලියට හැතියාගන්න බෑනේ මේ මිනිහට. අයියෝ බත් දෙන්නේ. යකෝ කවුද හිතුවේ යකෝ අලියේ කකුලට තියයි කියලා? දැස පියාගත් කල මට මැවෙන්නේ ඔයාගේ රුව විතරයි නෝනේ. ඉතින් මට අලියෙක්ව පෙවුන්නේ සමාවෙන්න ඕනේ. හැමෝටම අලියට හැදින කරන්න බෑ නේද මචං? අන්න හරි. ඒකටත් හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ, දැනුමක් තියෙන්නත් ඕනේ. නැතුව ඕක කරන්න බෑ.
එහෙනම් මචෝ මෙහි අලියට ඇහැ තියෙන අතරේ අපි තව තරඟයක් පටන් ගනිමු. අනිවා බ්‍රෝ එහෙනම් අපි ටක් ගාලා පටන් ගමු ඊළඟ තරඟය. එහෙනම් අපගේ මේ බක් මහවුලේ ඊළඟ තරඟය කඹ ඇදීමයි. අත් දෙක හොඳට කරකවන්න ඕනේ. එතකොට තමයි කඹේ හොඳට ඇදලා ගන්න පුළුවන් වෙන්නේ. අයියෝ නංගිලා, ඔයාලා මොකද මේ කඹ අදින්න ඇවිල්ලා? ඔයාලට ගැලපෙන්නේ අර අවුරුදු කුමාරි. යන්න ඒවට යන්න. අයියේ කතාව සහතික ඇත්තයි. මේ සිව්මෙලි දඟකාර යුවතියන්ට මේ වගේ තරඟ ගැලපෙන්නේ නැහැ. ඔයාලට ගැලපෙන්නේ නංගි මල්ල හිඳින්නයි. බිත්තර අල්ලන්නේ තමයි නංගි. අන්න ඒකයි මල්ලේ, අන්න ඒකයි. බලාගෙන මැද ඉන්න අයියේ. ඔයාගේ අත් දෙක ඇඹරිලා යයි. ඔය කරකවන විදිහට. අයියේ ස්ටේජ් එකට ගිහිල්ලා නටන්න අහසට පිඹිනයි රංකලයා පැට්‍රිස් වෙනවද? ඔව් නංගි. කොල්ලෝ අපි තමයි දිනන්නේ. බලමුකෝ ඒව හන්දේ තමයි. හොඳයි ක්‍රීඩා ලෝලී හිත මිතුරනි. එහෙනම් අපි කඹ ඇදීමේ තරඟය පැවැත්වීමටයි සූදානම් වෙන්නේ. හොඳයි එහෙනම් අපි බලමු අපේ ලස්සන අහිංසක හුරුබුහුටි කෙල්ල තුන්දෙනාද දිනන්නේ. එහෙම නැත්නම් ඇඩකාර වැඩකාර විසේකාර කොල්ල තුන්දෙනාද දිනන්නේ කියලා. හොඳයි එහෙනම් 3යි 2යි 1යි. එදපන් මල්ලි එදපන්. අදින්න කෙල්ලනි. හයියෙන් අදින්න. ඔව් දැන් අපිට පේනවා කෙල්ල ටිකයි කොල්ල ටිකයි හොඳ තරගයක් දෙනවා. අනේ අයියා මම නිකන් කිවිසුමක් යන්න වගේ අයියා. අනේ බම්බෝගේ හචින් එක පස්සේ අරගනින්. මේක අල්ලගනින් හයියෙන්. හයියෙන් එදපල්ලා. අනේ දෙන්නම් බෑ අයියා. හොක්කිහෝ අපි දින්නා. යේ! ඔව් කබැදීමේ තරගෙන් දැන් කෙල්ල තුන්දෙනා ජයග්‍රහණය කරනවා. අයියෝ මල්ලිලා මොකද උනේ කඹ අල්ලගෙන බැරි වුණාද? අයියෝ ඉතින් හචින් එකක් කියලා හදියා. හික්කෝ අපි එහෙනම් කඹ ඇදීමේ තරගෙ මෙතන සිද්ධ වෙනකන් අපි යමු ඊළඟ තරගෙ කරන්න. අනිවාර්යයෙන්ම අපේ කාල වේලාවත් ඉක්මනින් ගෙවිලා යන මේ මොහොතේ අපි යමු දැන් ඊළඟ තරගෙට. එහෙනම් අපි යමු කණාමුට්ටි බිඳීමට. හෝ අවුරුදු උත්සවයේ දෙවෙනි කොටස බලන්න ඕනේද? එහෙනම් අනිවාර්යයෙන්ම SL Toon TV අපේ YouTube channel එක subscribe කරන්න ඕනේ. අනිත් එක තමයි මේ වීඩියෝ එක share කරන්නත් ඕනේ, like කරන්න, comment කරන්න. හරිද? ආදරෙයි.